ඇත්තටම ආස හිතනවා ඉතින් ආතල් නදාගේ තමයි ඒක ඉතින් පැදලම් බලන්න ඕනේ බැලුවට වැඩක් නැහැ. මෙයාගේ යාළුවෙක්ගේ හදිස්සිය අපි ඒකයි චුට්ටක් පෙන්නුවේ. ආපහු අතට ලගිමුවා. Looking for a piece of my I've been trying to redefine life. අද අපි ඉන්නේ සුපිරිම තැනක සුපිරිම වෙහිකල් එකක් එක්ක. Toyota Land Cruiser කියලා කියන්නේ ඇත්තටම ආගම. Toyota Land Cruiser 70 series එක කියලා කියන්නේ අදටත් ලෝකේ ගොඩක් අය ආදරය කරන මොඩල් එකක්. මේක 1984 අවුරුද්දේ තමයි මුලින්ම ඉන්ට්‍රොඩියුස් කරන්නේ Toyota. ඉතින් ඔන්න 1984 හඳුන්වලා දීපු ඒ මොඩල් එක අද 2025 අවුරුද්දේ මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේක ඒ මොඩල් එකත් එක්ක ගත්තාම තව ෆීචර්ස් ගොඩක් ඇඩ් කරලා හදපු අලුත්ම වෙහිකල් එකක්. හැබැයි මේක ඩිසයින් එක ගත්තාම අපි දැක්ක පරණ Land Cruiser 76 එක තමයි මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. Looking for a piece of my I've been trying to redefine life. I can see the signs, word is going see me shine, fighting for my soul sake, whipping fast, no brakes, nothing's ever been a waste. Now that I've been wide awake, Luke's trying to pull me back in. I was stuck for a minute and forgot the past. 76 ඩිසයින් එක අපි ඩිසයින් එක ගැන මුලින්ම කතා කරනවා. ෆ්‍රන්ට් එකේ ඔයගොල්ලන්ට පේනවා ඇති 76 දක්වපු පරණ මොඩල් එකේ විදිහටම තමයි මේක ඩිසයින් එක දීලා තියෙන්නේ. මෙන්න මේ ග්‍රිල් එක ඒකට හොඳම උදාහරණයක්. මෙන්න මේ විදිහට අපිට පරණ ඩිසයින් එක විදිහටම මේකේ ෆ්‍රන්ට් එකේ ග්‍රිල් එක මේ විදිහට දීලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. Toyota කියලා මෙන්න මේ විදිහට දීලා තියෙනවා පරණ මොඩල් එකේ අපිට බලා ගන්න පුළුවන් විදිහටම. බම්ප් එකේ ඩිසයින් එක පරණ එක විදිහටම තමයි දීලා තියෙන්නේ. හැබැයි අලුතෙන් ගොඩක් දේවල් මේකට එකතු කරලා තියෙනවා. fog lamps මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් සහ daytime LED running lights මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. බම්ප් එකේ මෙන්න මේ විදිහට black සහ මේ සිල්ල කොටස් බලා ගන්න පුළුවන්. ගොඩක් ලස්සන ඩිසයින් එකක් කියලා. මේක gloss plastic වලින් තමයි කරලා තියෙන්නේ. මේ කොටස සහ මේක සිල්ල කලයකින් බලා ගන්න පුළුවන්. ගොඩක් ලස්සන ඩිසයින් එකක් දීලා තියෙනවා. ටර්නින් ලයිට් එක දැක්කාම එකපාරටම 250 පොඩ්ඩක් මතක් වෙනවා ඒ ඔයගොල්ලන්ට. ඉතින් ඒ විදිහට තමයි මේක පොඩි වගේ ළඟින් යන ගතියක් තියෙනවා. ඕෆ් රෝඩ් වෙහිකල් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හොඳ වෙහිකල් එකක්, හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් ඕෆ් රෝඩ් වෙහිකල් එකක් විදිහට මේක පදින්න කැමති නම් ඔයගොල්ලන්. ඉතින් මෙන්න මේ විදිහට ස්කිඩ් ප්ලේට් එකක් තියෙනවා. ගොඩක් වෙලාවට අපි ඕෆ් රෝඩ් යන වෙහිකල්ස් වල සහ මේ වගේ SUV වල කැබ්ස් වල අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට ස්කිඩ් ප්ලේට් ඇවිල්ලා තියෙනවා. Land Cruiser වලට ආවේනික වෙච්ච third mirror එකක් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. Land Cruiser වලට ආවේනික වෙච්ච classic headlamp design එක මේක මේ විදිහට බලා ගන්න පුළුවන්. හැබැයි මේකේ ඇවිල්ලා තියෙන්නේ halogen lights නෙමෙයි LED projector headlights තමයි මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මෙන්න මේ වගේ වෙන LED design එකකුත් බලා ගන්නවා. මේක daytime running light විදිහට පාවිච්චි කරන්න පුළුවන්. hood එකේ තියෙන මෙන්න මේ lines වලින් මෙන්න මේ design එකෙන් අපිට අයත් සැරයක් මතක් කරලා දෙනවා මේක Toyota Land Cruiser 70 series එක කියලා. මෙන්න මේ විදිහට fiber wheel arch එකක් බලා ගන්න පුළුවන්. 16 inch alloy wheel එකක් තමයි මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ. මේක ගොඩක් ලස්සන modern alloy wheel එකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ මේකේ නම්. අපි යනවා මේකේ side view එක මොනවා වගේද බලන්න. අපි මේ පැත්තෙන් බලමු මේක side එකට මොනවා වගේද පේන්නේ කියලා. Looking for a piece of my. ඒ වගේ තමයි පේන්නේ. Redefine life. I can see the signs. Word is going see me shine. අතන මේකේ exterior වල අමතර කියන්න දේවල් නැති තරම්. ඒ කියන්නේ අපිට බැලු බලමුම පේන්නේ එකපාරට මේක 70 series එකම තමයි. මේ මොඩල් එක ආවේනික වෙච්ච ස්පෙයා වීල් එකත් මේ විදිහටම අපිට පිටපස්සේ බලා ගන්න පුළුවන්. රියර් වීව් එකට අපි ආපුවාම රියර් බම්ප් එකේ මේ වගේ ඩිසයින් එකක් තමයි බලා ගන්න පුළුවන්. මෙතන රිෆ්ලෙක්ටර්ස් එනවා. ඊට පස්සේ මෙතන තමයි ටර්නින් ලයිට් එක, බ්‍රේක් ලයිට් එක සහ රිවර්ස් ලයිට් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. මේක ලයිට් එකක් නෙවෙයි. මේ වගේ ඩිසයින් එකක් මේ පිටිපස්සේ බලා ගන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ රිවර්ස් කැමරා එකක් ඇවිල්ලා තියෙනවා මේකේ. රිවර්ස් කැමරා එක බලා ගන්න පුළුවන් මෙතන. ඩෝ හැන්ඩල් ගැන අපි කතා කරොත් ඩෝ හැන්ඩල් එකත් දීලා තියෙන්නේ පරණ මොඩල් එකේ ඩිසයින් එකටම තමයි. මේක 2025 අවුරුද්දේ වෙහිකල් එකක් වුණාට එන්න මේ විදිහට තමයි මේ හැන්ඩල් එක දීලා තියෙන්නේ. මේක ඕපන් කරගන්න පුළුවන් මේක. මෙන්න මෙයාගේ top mount tail light එකක් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම defocus බලා ගන්න පුළුවන්. පිටිපස්සේ මේ විදිහට ඇවිල්ලා තියෙනවා. අලුතෙන් එන ගොඩක් වාහනවල වගේ independent multi link system එකක් නෙවෙයි මේක suspension system එකේදී අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඇත්තටම මේකේ බලා ගන්න පුළුවන් ඉන්නේ heavy duty live axle suspension system එකක්. suspension system එක විදිහට heavy duty live axle system එකක් මේක පාවිච්චි කරලා තියෙන මම හිතන්නේ අර 70 series එකේ දීලා තියෙන experience එක ඒ විදිහටම මේක අලුත් වුණාට මේකෙනුත් දෙන්න වෙන්න ඇති. මොකද අර ගැස්සෙන පැද්දෙන ඒ විදිහටම තමයි මේක ඩිසයින් කරන්න ඇත්තේ. මොකද ඒ experience එකේ පැදුපුවා තමයි ගොඩක් කාට මේකට ආස කරන්නේ. ඉතින් ඒ experience එක ඒ විදිහට දෙන්න තමයි ඒ system එක මේකට implement කරලා තියෙන්නේ. මතකද මෙයාව? මෙයාත් ඒ විදිහටම body එකේ මේ විදිහටම ඇවිල්ලා තියෙනවා. engine compartment එක open කරලා බලපුවාම මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ මේකේ තියෙන්නේ 2.8 liter diesel turbo engine එකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් ගොඩක් හොඳ පවර් එකක් තියෙන engine එකක් තියෙනවා. අපි පවර් එක මොකක්ද කියලා දාන්නම් ඔයගලන්ට බලා ගන්න. පරණ එක වගේම තමයි මේක මාර බරයි. ඇඟිල්ලක්වත් අහුනොත් ඉතින්
ස්ටෝරි එක තමයි. අපි ඔයගොල්ලන්ට කිව්වා මේකේ පරණ මොඩල් එකට තව ගොඩක් අලුත් දේවල් එකතු කරලා තියෙනවා කියලා ඩිසයින් එකේ නෙවෙයි ගොඩක් ෆීචර්ස් හැබැයි මේකට එකතු කරලා තියෙනවා කියලා ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට පරණ මොඩල් එකේ දැකපු නැති කැමරා රේඩාර් සිස්ටම් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. 76 එකේ එක්ස්ටීරියර් ගැන අපි කතා කරා. අපි ඊළඟට ඇතුළට නැගලා බලමු මේකේ මොන වගේ දේවල්ද ඇතුළේ බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. From everybody's problems, oh, get some locked in, get some locked in. රයිට්. අපි ඉන්නේ 80 ගණන් වල. ගොඩක් අතීතයට ගිහිල්ලා ඉන්නේ. වාහනේට නැගපුවාම ඇත්තටම මට එහෙම හිතුණා. ඒ තරම් හොඳට ඒ ෆීල් එක දීලා තියෙනවා කියලා කියන්න පුළුවන්. වාහනේට නැගපුවාම ඇත්තටම 70 සීරීස් එකේ ෆීල් එක, ඒ එක්ස්පීරියන්ස් එක එතන ඉඳන්ම මේකේ දීලා තියෙනවා ඩිසයින් එකේ ඉඳන්ම. අපි කතා කරන්න පටන් ගමු මේකේ ස්ටියරින් වීල් එක. ඒතර මොකද මම මුලින්ම දැක්කේ ස්ටියරින් වීල් එකේ ඩිසයින් එක 70 සීරීස් එක ආයෙසරයක් මතක් කරලා දෙනවා. මෙන්න මේ විදිහට ටීක් ෆිනිෂ් එකක් එක්ක යන ක්ලාසික් ස්ටියරින් වීල් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි පරණ මොඩල් එකේ දකින්න නැති මේ වගේ মালටි ෆන්ක්ෂනල් ඔප්ෂන් එකක් මේකේ ඇවිල්ලා තියෙනවා. මේක 2025 වුණාට මෙන්න මේ වගේ කී එකක් තමයි මේකේ බලා ගන්න පුළුවන්. අපි ස්ටාර්ට් කරලා බලමු. රයිට්, අපි මේක ස්ටාර්ට් කරගත්තා. අපි කතා කර හිටියේ මේකේ ස්ටියරින් වීල් එක ගැන. ස්ටියරින් වීල් එක මේක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. රයිට්, අපි පොඩ්ඩක් AC එක පොඩ්ඩක් දාගෙන ඉමු. ඒත් එක්කම අපි පෙන්නන්නම් ඒක ඔයාලට පේනවා ඇති මෙන්න මේ AC කන්ට්‍රෝල් යුනිට් එක. මේකත් ක්ලාසික් විදියට පරණ එකේ තිබ්බ විදිහට තමයි මේ ඩිසයින් එක දීලා තියෙන්නේ. ඊට පස්සේ ඊට අමතරව තවත් අලුතෙන් මේකට ඔප්ෂන්ස් ගොඩක් එකතු කරලා තියෙනවා. ඔයගොල්ලෝට පේනදී මේ පහළ ඩවුන් හිල් ඇසිස්ට්, ඊට පස්සේ මේ රියර් වින්ඩ්ෂීල්ඩ් එක, සෙකන්ඩ් ස්ටාර්ට් එකේ ඔක්කොම දීලා තියෙනවා. ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් අන්න ඒ වගේ ඔප්ෂන්ස් පරණ මොඩල් එක අපිට බලා ගන්න නැහැ. ඒ ඔප්ෂන්ස් ටික ඔක්කොම මේකට ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මෙතන බලා ගන්න පුළුවන් Type C power outlet දෙකක් ඇවිල්ලා තියෙනවා. ට්‍රාන්ස්මිෂන් සිස්ටම් එක ගැන අපි කතා කරනවා. මේකේ ගියර් ලීවර් එක මෙන්න මේ විදිහට ගොඩක් අතට අහු වෙන විදිහට ටිකක් ලොකුවට දීලා තියෙනවා. මේකත් ඇත්තටම අලුත් විදිහට තමයි දීලා තියෙන්නේ. මේක මැනුවල් එකක් නෙමෙයි තියෙන්නේ. මේක ඇත්තටම 6 speed automatic transmission system එකක් තමයි තියෙන්නේ. ඊට අමතරව 5 speed manual එකකුත් තියෙනවා. මේක 6 speed automatic transmission system එක තමයි මේ මොඩල් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි කලින් පෙන්නපු Type C power outlet වලට අමතරව මේ විදිහට standard power outlet එකකුත් බලා ගන්න පුළුවන්. මෙන්න මේ ස්ටෝරේජ් ඒරියා එකක් බලා ගන්න පුළුවන් මේ පැත්තෙන්. සහ අපි පොඩ්ඩක් පිටිපස්සට ආවොත් මෙතනත් ඒ වගේම ෆෝන් එකක් වගේ තියාගන්න පුළුවන්. සහ මෙතනත් පොඩි බොටල් හෝල්ඩ් එකක් බලා ගන්න පුළුවන්. ආම් රෙස්ට් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ගොඩක් ලොකු ස්ටෝරේජ් ඒරියා එකක් නෑ ඒකේ. මේ වගේ පොඩි ස්ටෝරේජ් ඒරියා එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. පරණ මොඩල් එකේ වගේම මෙන්න මේ විදිහට සාම්ප්‍රදායික හෑන්ඩ් බ්‍රේක් එකක් තමයි මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. 4 wheel ගියර් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඩීෆ්ලොක් ඇවිල්ලා තියෙනවා මෙතෙන්ට. ඔටෝ ඩීමේ එකක් එක්ක යන මේකේ වෙනටි මිරර් එකක් මේකට ඇඩ් කරලා තියෙනවා. අපි කතා කරමු මේකේ සීට්ස් ගැන. ගොඩක් කම්ෆර්ටබල් සීට් සෙට් එකක් තියෙනවා. මේක අල්කන්ටාරා සහ ලෙදර් ෆිනිෂ් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහේ ගොඩක් හොඳ ප්‍රීමියම් සීට් සෙට් එකක් මේකට ඇවිල්ලා තියෙනවා. මේක බකට් සීට් විදිහට දීලා තියෙනවා. මොකද අපි කිව්වා ඔෆ් රෝඩ් පදිනවා නම් මේක ගොඩක් හොඳ වෙහිකල් එකක් කියලා. ඉතින් ඒක නිසා වෙන්නේ නැති මේ විදිහට බකට් සීට් විදිහට තමයි දීලා තියෙන්නේ. මේකේ හෙඩ් රෙස්ට් එක බලන්න මේ බොක්ස් ෂේප් එකක් තමයි දීලා තියෙන්නේ. හෙඩ් රෙස්ට් වලටත් මේ වාහනේත් බොක්ස් ෂේප් තියෙන. ඉතින් හෙඩ් රෙස්ට් එකෙත් ඒ බොක්ස් ෂේප් එක විදිහටම බලා ගන්න පුළුවන්. මේක 2025 අවුරුද්දේ වාහනයක් නිසා මේකට අලුතෙන් ඇඩ් වෙච්ච ගොඩක් ෆීචර්ස් මේ විදිහට බලා ගන්න පුළුවන් අපිට. ඔටෝ හෙඩ්ලයිට් කියන එක, ඊට පස්සේ මේක කන්ට්‍රෝල් කරගන්න පුළුවන් ඇන්ගල් එක සහ මිරර් කන්ට්‍රෝල්ස් මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේ ඔප්ෂන්ස් උත් මේකේ බලා ගන්න. මේක වින්ච් එකක් දීලා තියෙනවා මෙතන. මීටර් පැනල් එක මේ විදිහට ක්ලාසික් විදිහට තමයි දීලා තියෙන්නේ. අපි පරණ එකට වඩා පොඩ්ඩක් විතර වෙනස් වුණාට ඒ ෂේප් එක, ඒ ඩිසයින් එක පොඩ්ඩක් ඒ විදිහටම තියාගන්න try කරලා තියෙනවා. cruise control option එකත් ඇවිල්ලා තියෙනවා මෙතෙන්ට. ඉතින් පරණ එකේ අපිට දකින්න හම්බුන්නේ නැහැ. අලුත් වාහනේ මේ විදිහට cruise control කියන option එකක් බලා ගන්න පුළුවන්. door එක ගැන කතා කරනකොටත් අපිට මතක් වෙන්නේ ඇත්තටම අර පරණ 70 series එකම තමයි. මේ විදිහට leather finish එකක් සහ plastic තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ගොඩක් ලොකු ඩිසයින්ස් මොනවද දීලා නැහැ. බේසිකලි අවශ්‍ය දේවල් ටික පැහැදිලිව මෙන්න මේ විදිහට දීලා තියෙනවා. ඒ වගේ තමයි කියන්න ඕනේ ගොඩක් හෙවි යූස් කරන්න පුළුවන් වෙහිකල් එකක් වගේ. ඇත්තටම මේක පරණ එක විදිහම තමයි අලුත් එකත්. ඒ පාවිච්චි කරන මැටීරියල්ස්, ඩිසයින්ස් ඒ ඔක්කොම ගැන කතා කරද්දී මේක ගොඩක් හෙවි යූස් කරන්න පුළුවන් විදිහ තමයි ඩිසයින් කරලා තියෙන්නේ. අපි යනවා ඩෝ බින් එකට. ඔයගොල්ලන්ට පේනවා ඇති ඩෝ බින් එක ගැන කතා කරනවත් ගොඩක් ලොකු එකක් නෙවෙයි. පරණ එකේ විදිහට මේ වගේ පොඩි ඩොකියුමන්ට් එකක් පොතක් විතරක් වගේ දාගන්න පුළුවන් වෙන තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් අපි ෆ්‍රන්ට් එකේ තියෙන දේවල් ගොඩක් කතා කරා. අපි පිටිපස්සට ගිහලා බලමු පිටිපස්සේ මොන වගේ දේවල්ද මේක තියෙන්නේ කියලා. අපි යනවා මේකේ රියර් පැසෙන්ජර් ඒරියා එකට මෙන්න මේ විදිහට. රයිට්. මේක සීටින් පොසිෂන් එක මුලින්ම කතා කරනවා අපි. ගොඩක් හොඳ සීටින් පොසිෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ හෙඩ් රූම් එක සහ ලෙග් රූම් හොඳයි. මොකද මේ සීට් දෙකම ගොඩක් පස්සර කරලා තමයි වාඩි වෙන්නේ පිටිපස්සට ඇවිල්ලා. ඊට පස්සේ අපි කතා කරනවා සීට් සෙට් එක ගැන. ගොඩක් අපි කලින් කිව්වා වගේ අල්කන්ටාරා සහ ලෙදර් ෆිනිෂ් එකක් තමයි පිටිපස්සේ බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ විදිහට. සහ මේකේ මේ හෙඩ් රෙස්ට් තුනක් තියෙනවා. තුන් දෙනෙකුට යන්න තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. ප්‍රශ්නයක් නැතුව තුන් දෙනෙකුට යන්න පුළුවන්. චුට්ටක් ඉඩමදි ගතියක් තියෙනවා. හැබැයි තුන් දෙනෙකුට යන්න ඒ ප්‍රශ්නයක් නැහැ. ෆ්ලෝ හම්ප් එකක් ලොකුට බලා ගන්නත් නැහැ. ඒ නිසා තුන් දෙනෙකුට යන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙතෙන්ට එන ග්‍රැබ් හැන්ඩල් එකට අමතරව මෙතෙන්ටත් තව හැන්ඩල් එකක් ඇවිල්ලා තියෙනවා. අපි වෙන මේක ගැන කතා කරමු.
ගණික එක බලන්න තියා මෙයාගේ තව යාළුවෙක් කියලා චුට්ටක් එකක් බලලමු මේ විදිහම යාළුවෙක් කියලා පෙන්නපම් මචං පොඩ්ඩක්. ඇත්තටම දැන් මේ සීරීස් එක ගැන කතා කරනකොට මේ තියෙන්නේ මෙයාගේ යාළුවෙක්ගේ හදිස්සිය අපි ඒකයි චුට්ටක් පෙන්නුවේ. ආපහු අතට ලගිමු. අපි කතා කරේ මෙන්න මේ grab handle එක ගැන. අතට මේක ගොඩක් වටිනවා ඕෆ් රෝඩ් යන vehicles වල ගොඩක් ඒවා අපිට බලා ගන්න පුළුවන් වුණා. අපි හැම එකම කිව්වා මේ ගොඩක් වටිනවා කියලා. අතට මේ vehicle එකත් ඕෆ් රෝඩ් යන්න ඩිසයින් කරපු vehicle එකක්. මේ වාහනේට නැග්ගට පස්සේ අවුරුදු ගාණක් පිටිපස්ස යනවා. rear passenger area එකටත් මේ විදිහට AC option එකක් දීලා තියෙනවා. මේ වගේ අපිට dual AC කියලා අපි කියන්නේ. ඒ option එකත් මේ විදිහට මේකේ බලා ගන්න පුළුවන්. මේකත් manual තමයි 60 කරලා adjust කර ගන්න තියෙන්නේ. මේක ක්ලාසික් ඩිසයින් එකක් වුණාට 2025 අවුරුද්දේ අලුත්ම ලෑන්ඩ් ක්‍රූසර් එකක් ඇතුලේ තමයි මම ඉන්නේ. චුට්ටක් පැදලා බලන්න තමයි හදන්නේ මේකේ ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එක මොන වගේද කියලා බලන්න. චුට්ටක් බලමු රවුමක් දාලා නේ. ඒත් මම මුලින්ම කියන්නම් මේකේ විෂන් එක ඇත්තටම අර පරණ වෙහිකල් එකේ වගේම ගොඩක් ක්ලියර් විෂන් එකක් තියෙනවා. ගොඩක් හොඳට පේනවා පාර. ඊට පස්සේ ඇත්තටම තර්ඩ් මිරර් එක තියෙනවා. තර්ඩ් මිරර් එක ගොඩක් වෙලාවට වටිනවා. අපි අර ඔෆ් රෝඩ් යනවා නම් ගොඩක් වටිනවා වගේ. රයිට් අපි පොඩක් බලමු. අපි පෙන්නවා ඕගොල්ලන්ට මෙන්න මේ විදිහට තමයි මේක ගියර් ලිෆ්ට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපේ කන්වෙන්ෂන් හෑන්ඩ් බ්‍රේක් එකක් තියෙනවා කියලා තමයි මේක කිව්වේ. රයිට් අපි බලමු පොඩ්ඩක් රයිඩ් එකක් දාලා අර ඇත්තටම මේක නැග්ගට පස්සේ අර පරණ ක්ලාසික් එක්ස්පීරියන්ස් එක තාම මේකේ ඒ විදිහටම දෙනවා. ඉතින් ඇත්තට මේක කියන්න ඕනේ මොකද මේක ස්ටියරින් වීල් එක ඊට පස්සේ මේක සීටින් පොසිෂන් එක සීට්ස් මේ හැම එකක් ගත්තාම ඒක ඒ විදිහටම දීලා තියෙන. ඒ නිසා මම හිතන්නේ අර 70 සීරීස් එකට ආදරය කරන කට්ටියට 70 සීරීස් එකට කැමති අයට මේක නියම වාහනයක්. ඉතින් මේක පුලින් පවර් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ දන්නවා. ඉතින් මේක පාගන්න ආසයි හිතනවා මාරයි. ඇත්තටම අර සස්පෙන්ෂන්ස් ගැනත් මම කිව්වනේ. ඇත්තටම ඒ පරණ එකේ එක්ස්පීරියන්ස් එක ඒක මේ ඒ විදිහටම මේකෙත් දෙන විදිහට තමයි හැම එකක්ම ඩිසයින් කරලා තියෙන්නේ. මාරයි. ඉතින් අපි පොඩ්ඩක් පැදලා බලමු පොඩ්ඩක් නේ. මේක අර ගේජ් ක්ලස්ටර් එක පොඩ්ඩක් පෙන්නමු අපි. මේ වගේ ගොඩක් ලස්සන පොඩ්ඩක් කලර් එක වෙනස් වයිට් කලර් එකක් සහ රෙඩ් එකෙන් තමයි දීලා තියෙන්නේ. චුට්ටක් පාගලා බලමු පෙන්නනත් එක්ක කොහමද කියලා නේ. ඇත්තටම ආස හිතනවා. ඉතින් ආතල් නදාගේ තමයි ඒක ඉතින් පැදලම් බලන්න ඕනේ. බැලුවට වැඩක් නැහැ. ඒක නිසා අපි කියන්නේ එන්න ගන්න. ඔයගොල්ලන්ට ආසයි නම් මේ වාහනේ පදින්න. මේක තියෙනවා තරංගා එකේ. අපි නම්බර්ස් දාන්නම් කියලා කිව්වා. නම්බර්ස් දාන්නම් අනිවාර්යෙන්ම. ඉතින් මේ වාහනේ ඇවිල්ලා බලලා ඔයගොල්ලන්ට පුළුවන් මේ වාහනේ මිලදී ගන්න. Looking for a piece of mind. I've been trying to redefine life. I can see the signs. World is going to see me shine. Fighting for my soul's sake. Whipping fast, no brakes. Nothing's ever been a waste. අපි අද කතා කරා 2025 අවුරුද්දේ 70 සීරීස් එකේ අලුත්ම වෙහිකල් එකක් ගැන. ඉතින් ඔයගොල්ලෝ ආසයි දිනන මේ වගේ වාහනයක් ගන්න. ඉතින් අතරම මේ වගේ වෙහිකල් එකක් ගන්නවා නම් ඔයගොල්ලෝ අපි හැමදාම මතක් කරනවා හොඳම තැන තමයි කුරුණෑගල තරංගා එන්ටර්ප්‍රයිසස් එක. මේ වෙහිකල් එක විතරක් නෙමෙයි මේක යුනිට්ස් ගොඩක් ගන්නලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ඉක්මනටම આવොත් එහම ගොඩක් සාධාරණ මිලකට මේක මිලදී ගන්න පුළුවන්. ඉතින් අපි නම්බර්ස් දානම් පහලින් දැම්ම කෝල් එකක් දෙන්න. තරංගා එන්ටර්ප්‍රයිසස් එකේ තමයි මේ වෙහිකල් සෙට් එකම තියෙන්නේ. ඉතින් එහෙනම් අද අපි ගිහිල්ලා ඉන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඉස්සරහට තවත් අපි ගොඩක් මේ වගේ රිවිව්ස් අරන් යන බලාපොරොත්තු වෙන අලුත් වාහන ගැන. channel එක subscribe කරලා නැත්නම් තවම අනිවාර්යයෙන්ම දැම්මම channel එක subscribe කරලා තියාගන්න. අපි ළඟදිම එනවා තවත් අලුත්ම vehicle එකක් අරගෙන. එහෙනම් ඉතින් අද අපි ගිහිල්ලා එන්නම් අපි Auto Street. I see the riches of the world, I'm not impressed. Know that I'm far from perfect, but trying my